සෑම ලග්නයකටම අධිපති ග්‍රහයෙක් සිටින බවත් තමන්ගේ ලග්නයට අධිපති ග්‍රහයා කවුද කියන එක ගැනත් පහුගිය වීඩියෝවෙන් අපි කතා කළා. ඔයාගේ ලග්නයට අධිපති ග්‍රහයා කවුද කියන එක ගැන දන්නේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන වීඩියෝ ලින්ක් එකේ අපේ කලින් වීඩියෝ එක බලලම එන්න. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලග්නාධිපති ග්‍රහයා තැන්පත් වී සිටින ස්ථානයේ අනුව ලැබෙන ප්‍රතිඵල ගැන. ඔයාගේ ලග්නයට අධිපති ග්‍රහයා ඔයාගේ කේන්ද්‍රයේ පළවෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්නවා නම් ඔයා අනුන්ගෙන් උදව් ගන්න කැමති නැති, තමන්ගේ උත්සාහයෙන් කටයුතු කරලා දියුණු වෙන්න ආස කරන ධෛර්යවන්ත කෙනෙක්. ඔයාගේ හිත ටිකක් චංචලයි. ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න ඔයා හැම වෙලාවෙම හිතනවා. ඔයාගේ ලග්නාධිපති ග්‍රහයා බුධ, සිකුරු, ගුරු, චන්ද්‍ර වගේ සෞම්‍ය ග්‍රහයෙක් නම් ඔයාට තියෙන්නේ සාමයට සමාදානයට කැමති සෞම්‍ය ගතිගුණ. ඒත් ඔයාගේ ලග්නාධිපති ග්‍රහයා රවි, කුජ, ශනි වගේ ටිකක් සැරපරස ග්‍රහයෙක් නම් ඔයාගේ ගතිගුණත් ටිකක් සැරපරසයි. ලග්නාධිපති ග්‍රහයා තැන්පත් වෙලා තියෙන්නේ ඔයාගේ කේන්ද්‍රයේ 2 එහෙමත් නැත්නම් 11 කියන කොටුවක නම් කරන කියන දේවල් වලින් ලාභ ලබන එකක් වරදිනකොට තව එකක් හොයාගෙන කරන්න කැමති සූර සහ දක්ෂ කෙනෙක් බවට ඔයාපත් වෙනවා. පවුලට බොහෝම හිතවත්, ආගම දහමට ගරු කරන, ප්‍රිය කරන, යහපත් ගතිගුණ ආරක්ෂා කරගන්න උත්සාහ කරන කෙනෙක් විදිහට ඔයාව හඳුන්වන්න පුළුවන්. මේ පිහිටීම ධන යෝගයක් කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඔයාගේ ලග්නාධිපති ග්‍රහයා ඉන්නේ 3 වෙනි රාශියේ. එහෙමත් නැත්නම් 6 වෙනි රාශියේ. එහෙමනම් ඔයා එඩිතර සතුරන් වැඩ පවත්වන්නට තරම් බල පරාක්‍රමයේ තියෙන කෙනෙක්. ඒ වගේම ඔයාට හොඳ නුවණක් තියෙනවා. කරදර අඩු ජීවිතයක් ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයා බොහොම ධෛර්යවන්තයි. ඔයාගේ විවාහයත් ඒ තරම් කල්ගත නොවි සිද්ධ වෙන්න පුළුවන්. ඒත් ලෙඩ රෝග වලට පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒක නිසා ටිකක් පරිස්සම් වෙන්න. ඔයාගේ ලග්නාධිපති ග්‍රහයා ඉන්නේ 4 වෙනි කොටුවේ හරි 10 වෙනි කොටුවේ හරි නම් ඔයාට ඉඩකඩම්, ගෙවල් දොරවල්, රැකී ආරක්ෂා ආදී දේවල් ලොකු මහන්සියකින් තොරව ලැබෙන සැපවත් ජීවිතයක් හම්බ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි දෙමව්පියන්ට, සහෝදර සහෝදරයන්ට බොහොම හිතවත්ව අප උපකාර කරන කෙනෙක්. ඔයාට නිතැතින්ම රෝගවලට ඔරොත්තු දෙන හැකියාව තියෙන ටිකක් ශක්ති සම්පන්න ශරීරයක් හම්බ වෙලා තියෙනවා. ඔයාගේ ලග්නාධිපති ග්‍රහයා ගුරු, සිකුරු වගේ කෙනෙක් නම් වැඩිහිටියන්ගෙන් පරම්පරාවෙන් ගේ දොර ඉඩකඩම් අයිති වෙන්න වාසනාවක් තියෙනවා. ලග්නාධිපති ග්‍රහයා ඉන්නේ 4 වෙනි කොටුවේ. ඒ කියන්නේ තමන්ගේ වාසස්ථානය ගැන කියවෙන කොටුවේ නම් ඔයාට ස්ථිර වාසස්ථානයක්, ස්ථිර පදිංචියක් හිමි වෙනවා. ඒ වගේම තමයි 10 වෙනි කොටුවේ. තමන්ගේ රැකී ආරක්ෂා ගැන කියවෙන 10 වෙනි කොටුවේ නම් ඉන්නේ ඔයාට ස්ථිර ආදායම් මාර්ගයක් හිමි වෙනවා ලොකු මහන්සියකින් තොරව. ලග්නාධිපති ග්‍රහයා ඉන්නේ ඔයාගේ කේන්ද්‍රයේ 7 වෙනි කොටුවේ නම් ඔයා කරන කියන ඕනෙම දෙයකින් මොකක් හරි අන්තයකට පැමිණෙන කෙනෙක් කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. වැටෙන්න පටන් ගත්තොත් බිඳුවටම වැටෙනවා වගේම තමයි නැගිටින්න පටන් ගත්තොත් හිණි පෙත්තටම යන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට වෙලාවකට ගතේ ශක්තිය සම්පූර්ණයෙන්ම පිරිහිලා කියපු කඩා වැටුණු කෙනෙක් වගේ ජීවත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන් වගේම තමයි ඔයාට තවත් වෙලාවක මානසික සහ ශාරීරික ශක්තිය සෑහෙන ඉහළ මට්ටමකින් පවත්වගෙන යන කෙනෙක් විදිහට අනිත් අය ඔයාව දකින්න පුළුවන්. ලග්නාධිපති ග්‍රහයා ටිකක් සැරපරුෂ ග්‍රහයෙක් නම් අනිත් අයත් එක්ක සාමයෙන් සමගියෙන් ඉන්න බැරි ගතියක් ඔයා ළඟ ඉතුරු වෙනවා. ලග්නාධිපති ග්‍රහයා ඉන්නේ 8 වෙනි කොටුවේ නම් එහෙම නැත්නම් 12 වෙනි කොටුවේ නම් ඒක නම් එච්චරම හොඳ ප්‍රතිඵල ලැබෙන දෙයක් නෙමෙයි. සූදුව, සුරාව වගේ දේවල් වලට ඔයා ඉක්මනට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අසම්මත දේවල් වලට හිත ටිකක් වැඩිපුර දුවනවා. නඩු හබවල පැටලෙන්නත් පුළුවන්. ලග්නාධිපතිගේ දසාවේදී නරක දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. මම මේ කියන දේවල් ඔයාව මනසින් කඩා වට්ටවන්න කියන දේවල් නෙමෙයි.
තමන්ගේ ස්වභාවය සහ තමන්ට සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන දැනගෙන ඉන්න එකෙන් ඒ දේවල් වලින් ගැලවිලා ඉන්න පුළුවන් මානසික ශක්තියක් ඔයා තුළ ගොඩනගා ගන්න ඔයාට පුළුවන්. මුලින්ම මතක තියාගන්න හැම දෙයකටම වඩා බලවත් තමන්ගේ සිතුවිලි. ලග්නාධිපති ග්‍රහයා නවවෙනි කොටුවේ පිහිටලා තියෙන කෙනෙක් නම් ඔයා පිනට කැමතියි. ජනතාවට නායකයෙක් වෙන කෙනෙක්. වැඩිහිටියන්ට ගුරු දෙගුරුන්ට අමුදරුවන්ට බොහෝම හිතවත් සහ ආදරය කරන කෙනෙක්. ඔයා ධනවත් කෙනෙක් වුණත් ඔයාව ප්‍රසිද්ධ වෙන්නේ ධනයට වඩා ගුණවත් මිනිසෙක් විදියට. තමන්ගේ ප්‍රදේශයේ එහෙම නැත්නම් තමන් ජීවත් වන වටපිටාවේ හෝ සමාජයේ ගෞරවාන්විත පුද්ගලයෙක් විදියට ඔයා ජීවත් වෙනවා. ලග්නාධිපති ග්‍රහයා පිහිටලා තියෙන ස්ථානය අනුව ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙන බලපෑම ගැන ඔන්න අපි කතා කළා. කොටු 12න් මොන කොටුවේ ලග්නාධිපති ග්‍රහයා තැන්පත් වෙලා තිබුණත් ඒකෙන් ඔයාලට ලැබෙන බලපෑම් ගැන තමයි අපි කතා කරේ. හැබැයි අනිත් ග්‍රහ පිහිටීම් ග්‍රහයින් එකිනෙකා සමග සංයෝග වෙලා ඉන්න ආකාරය වගේ දේවල් එක්ක මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට හොඳ දෙයක් කිව්වත් නරක දෙයක් කිව්වත් මේක මෙහෙම නෙවෙයිනේ කියලා හිතන්න කලින් අපි ඉදිරියේදී අනිත් ග්‍රහයන්ගේ පිහිටීම් ගැන කතා කරලා ඉමු. එහෙමනම් මේ හැම දෙයක් ගැනම ඉදිරි වීඩියෝ වලින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න. මේ කියන දේවල් මෙහෙමම තියනවද කියලා දැනගන්න. එහෙම නැත්නම් ඊට වඩා වෙනස්ද කියලා දැනගන්න ඔයා ළඟ ඔයාගේ කේන්ද්‍ර සටහනක් නැත්නම් දල කේන්ද්‍ර සටහනක් අපිට කියලා හදාගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම එක ග්‍රහයකගේ පලාපලයකින් ඔයාගේ ජීවිතය තීරණය වෙන්නේ නැහැ කියලාත් මතක තියාගන්න. තරවරණ අපි හැමදාම ඔයාට ඔයා ගැනම ස්වයං අවබෝධයක් ලබා ගන්න මඟ පෙන්වනවා. හරි පාර දැනගෙන ඉස්සරහට යන්න තරු අරණත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයා ගැන තවත් විස්තර දැනගන්න channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකක් දාගෙන comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් දෙවැන්නව අධිපති තියෙන්නේ කොහෙද? ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා දැනගන්න ඊළඟ වීඩියෝවෙන් අපි හමු වෙමු. ජය වේවා.